කොහොමද ආදරෙන් පිළිගන්නවා හෝම් සිනමා සිංහල YouTube channel එකට. අවිගත්තෝ අවියෙන් නසිනවා වගේම මේ දවස්වල අපි අහන නිවුස් එක බලද්දී කාට හරි හුනියමක් කරොත් කාට හරි කරදරයක් කරොත් කාට හරි යක්ෂ බලවේගයක් එවුවොත් ඒ බලවේගෙන් Tamanටත් හානියක් වෙන්න පුළුවන්. එහෙනම් එමු බලන්න මේ තවත් අලුත්ම ඉන්දුනීසියානු හොරර් මූවි එකක්. මේක පටන් ගද්දී අපිට පෙන්වන්නේ 1970 සැමරෙන් කියන ටවුන් එක. අපිට පෙනෙනවා මේ මාකට් එකේ කඩයක් තියෙනවා. කඩේ අයිතිකාරයාගේ නම සුසෙප්ටෝ. ඒකේ ගොඩක් ඉන්නවා මිනිස්සු ඇවිල්ලා බඩු ගන්න. සුසෙප්ටෝගේ බිරිඳගේ සහෝදරයා සාඩිගේ කඩේකුත් මේ මාකට් එකේ තියෙනවා. හැබැයි එයාගේ කඩේට ඒ තරම් සෙනග නැහැ. ඉතින් බිරිඳගේ සහෝදරයා එයාගේ මස්සිනා දිහා ටිකක් ඊර්ෂ්‍යාවෙන් තමයි බලාගෙන ඉන්නේ. එයාගේ කඩේට සෙනග එනවා. මෙයාගේ කඩේට කවුරුත් නැති එක ගැන. පස්සේ අපිට පෙනෙනවා සුසෙප්ටෝ ටක් ගාලා එනවා හොස්පිටල් එකට දුවගෙන. එයාගේ ආදායමයි එකතු කරපු සල්ලි ඔක්කොම එකතු කරගෙන. එයා ඇවිල්ලා එයාගේ බිරිඳ මානිට කියනවා මානියාගේ පුංචි දුව ඔඩොක්කුවේ තියන් ඉන්නේ. ඒගොල්ලන්ගේ පුතාගේ ඔපරේෂන් එකට එයාගේ වකුකඩු බද්ධ කරන සත්කමට සල්ලි හොයාගත්තා කියලා. කොහොම හරි සත්කමෙන් පස්සේ අපේ පුංචි පුතා ආර්.ඩී ඇහැරෙනවා. දැන් එයාට සනීපයි සුවයි. එයා ළඟට ඇවිල්ලා නර්ස් කෙනෙක් එහෙම කතා කරනවා. ඊට පස්සේ නර්ස් පිටත් වෙලා යනවා ડોක්ටර්ට කතා කරන්න. මේ වෙලාවේ පුංචි ආර්.ඩීට පේනවා කවුරු හරි වයසක පුද්ගලෙක් එයා දිහා බලාගෙන ඉන්නවා වගේ. ටිකක් බ්ලර් වෙලා වගේ තමයි පේන්නේ මේ සත්කමෙන් පස්සේ නිසා. ආර්.ඩීට තේරෙන්නේ නැහැ මොකක්ද මේ එයා දැක්කේ කියලා. ටිකක් අමුතු වයසක මිනිස්සෙක් එයා දිහා බලාගෙන හිටපු එක. ඊට පස්සේ ડોක්ටර් එනවා මෙයාව පරීක්ෂා කරන්න. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ආර්.ඩී ගෙදරට සෙල්ලම් කර කර ඉන්න ඔයාගේ නංගි එහා පැත්තේ ඇඳකට වෙලා බෝනික් එක්ක හුරතල් කර කර ඉන්නවා. මේ වෙලාවේ ආර්.ඩී ආපහු දකිනවා සෙල්ලම් කර කර. එයා පත්තරයකින් රෝල් කරලා බලද්දී අර දැකපු වයසක මිනිස්සයාම ඒගොල්ලෝ ගෙදරට ඇවිල්ලා ඉන්නවා. ඒ ආර්.ඩී හොඳටම බය වෙනවා. ආපහු බලද්දී මේ මිනිස්සයා ආර්.ඩී ළඟටම ඇවිල්ලා ඉන්නවා. ආර්.ඩී හොඳටම බය වෙනවා එයාට මේ මොනවාද පේන්නේ කියලා. පුංචි නිසා එයාට තේරෙන්නේ නැහැ මොකක්ද මේ කියලා. එදා රෑ තාත්තා සුසෙප්ටෝ කඩේ වහදි දකිනවා කඩේ ඉස්සරහා සුදු පාට පොට්ටනියක් වගේ එකක් තියෙනවා. සුසෙප්ටෝ මේක හිමීට ඇරලා බලද්දී ඒක ඇතුලේ තියෙන එක එක අමුතු දේවල්. ඊළඟට එයා ටක් ගාලා ඉස්සරහා තියෙන කුඩු කුඩට මේක විසික් කරලා එයාගේ වාහනයට නගිනවා. කාරේකට නැග්ගට පස්සේ සුසෙප්ටෝට නිකන් බෙල්ලේ අමාරුවක් වගේ දැනෙනවා. එයා පොඩ්ඩක් බෙල්ලත් අත ගා ගන්නවා. ගෙදර ආවට පස්සේ සුසෙප්ටෝ කියන එයාගේ බිරිඳ මානිට එයාට ටිකක් උරහිසට ටිකක් අමාරුයි හරි බරක් තියෙනවා වගේ දැනෙනවා කියලා. ඊට පස්සේ තාත්තා ඇවිල්ලා හැරවනවා ආඩිව පුංචි ආඩි නිදාගෙන ඉන්න එයාට අවශ්‍ය බෙහෙත් දෙන්න. ආඩි හිමිට නැකිලා තාත්තා දිහා බලලා කෑ ගහන්න ගන්නවා යටිගිරියෙන් හරියට යකෙක් දැක්කා වගේ. තාත්තා කතා කරන්න නැද තාත්තව තල්ලු කරලා ගිහිල්ලා අම්මා ළඟට යනවා. සුසෙප්ටෝ බලාගෙන ඉද්දි මොකක්ද මේ උනේ කියලා ආඩි ගිහිල්ලා අම්මා ළඟට වෙලා කියනවා තාත්තගේ ඇඟ උඩ ඉන්නවා කියලා කියනවා අමුතු කාන්තාවක්. සුසෙප්ටෝට කාටවත් තාත්තට අම්මට මේවා පේන්නේ නැහැ. හැබැයි ආඩිට මේක පේනවා. ආඩිට පේනවා සුසෙප්ටෝගේ කර උඩ යක්ෂ කාන්තාවක් ඉඳගෙන ඉන්නවා කියලා. මේ හේතුව නිසා තමයි සුසෙප්ටෝගේ උරහිසට බරක් වගේ සහ බෙල්ලට අමාරුවක් වගේ දැනුනේ. වගේම මේ කාන්තාව ආඩි දිහා බලලා ආඩිව බය කරන්න වගේ හැසිරෙනවා මේ යක්ෂණිය. මෙහින්ද ආඩි තවත් හයියෙන් කෑ ගහනවා. පස්සේ මේ ගෙදරට ගෙනලා තිනවා රොස්ටාම් කියලා පුද්ගලෙක්. එයා පොඩ්ඩක් ආඩිව පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ මේ පුද්ගලයා කියනවා රස්ටම් කියනවා සුසෙප්ටෝට ආඩිගේ දෙවනි ඇස විවෘත වෙලා කියලා අර ඔපරේෂන් එකෙන් පස්සේ. මේ හේතුව නිසා එයාට අපිට නොපෙනෙන දේවල් පේනවා කියලා කියනවා. ඒ වගේම ආඩි අද දැකලා බය වුණේ ඔයත් එක්කම ගෙදරට ආපු අඳුරු බලවේගයක් කියලා කියනවා. මාකට් එකේ ඉඳලා තමයි එයා ඔයත් එක්ක ඇවිල්ලා තියෙන්නේ කියලාත් රස්ටම් කියනවා සුසෙප්ටෝට. රස්ටම් කියන්නේ එයා ඒවා ඉවත් කරා කියලා. ඒ වගේම සුසෙප්ටෝ බහනවා දැන් ආඩිට මොකද වෙන්නේ කියලා මොකක්ද අපි යාට කරන්නේ කියලා. ආඩිට මේ අනම්මනම් පේන එක ගොඩක් අමාරු වෙයි කියලා සුසෙප්ටෝ කියනවා එයා පුංචි ළමයෙක් නිසා. රස්ටම් කියනවා දෙවැනි ඇස විවෘත වුණාට පස්සේ ඒක වහන එක කරන්න බැරි වැඩක් කියලා. ඒක ටිකක් පටු කරන්න පුළුවන් කියලා කියනවා. ඒකේ බලය අඩු කරන්න පුළුවන් කියලා කියනවා. ඒකේ අදහස් වෙන්නේ ආඩිට මේවා පේන්නේ නැහැ කියන එක නෙවෙයි. හැබැයි කවුරු හරි අඳුරු බලවේගයට නොපෙනෙන බලවේගයට පෙන්වන්න අවශ්‍ය වුණොත් විතරක් ආඩිට පේනවා කියලා කියනවා. බලන හැමතැනම ආඩිට ඒක පේන්නේ නැති වෙයි කියලා කියනවා ඒ රිචුවල් එකෙන් පස්සේ. ඒ වගේම සුසෙප්ටෝට කියනවා ප්‍රස්ටම් ආඩිට මාකට් එකට එන්න ඉඩ තියන්න එපා කියලා. මොකද මාකට් එකේ ඔය වගේ අඳුරු බලවේග ගොඩක් තියෙනවා කියලා. මොකද එතන වංචාව බොරුව මිනිස්සුන්ව රවටන එක ගොඩක් තැනක් වෙන තැනක් කියලා කියනවා මාකට් එක. ඒ හින්දා එතනට ගාව ගෙන්නන්න එපා කියනවා. එතන අඳුරු බලවේග ගොඩක් සැරිසරනවා කියලා. වගේම මාකට් එකේ එක එක කට්ටිය තම තමන්ගේ ව්‍යාපාර සාර්ථක කරගන්න එක එක අඳුරු බලවේග වල සහාය පතලා තියෙනවා. ඒ හින්දා මාකට් එක කියන්නේ අඳුරු තැනක් කියලා කියනවා. ඉතින් බ්ලැක් මැජික් යක්ෂයා ඔය සම්බන්ධ දේවල් මාකට් එකේ තියෙනවා. පුතාව හෙට ගෙන්නන්න එපා කියලා කියනවා. මේ බලයත් එක්ක එක එක දේවල් එයාට පෙරුණොත් එයාගේ ජීවිතයට බලපෑමක් ඇති වෙන නිසා. ඊට අපිට පෙන්වන්නේ 1983 දැන් ආඩි ලොකුයි එයාගේ නංගිත් ලොකුයි ඒගොල්ලන්ට තව මල්ලි කෙනෙකුත් ඉන්නවා.
පුංචි මල්ලගේ නම ආරිෆ්. මේ වෙලාවේ මේගොල්ලෝ කෑම කකා ඉන්නේ. මෙතනදී අපිට තේරෙනවා ආරිෆ් කතා කරන දේවල් වලින් එයා එක එක අඳුරු බලවේග ගැන, හොල්මන් ගැන කියවන්න ආස කෙනෙක් කියලා. මේ වෙලාවේ ආඩිත් සතුටෙන් ඉන්න ළමයෙක් එයාට දැන් අර එක එක දේවල් පේන්නේ නැහැ. ආඩි ඉල්ලනවා අම්මගෙන් එයාට පොකට් මනි දෙන්න කියලා එයාට ඉස්කෝලේ යන්න. මානි අම්මා කියනවා ආඩිට යන ගමන් මාකට් එකට ගිහිල්ලා තාත්තගෙන් ඉල්ලගෙන යන්න කියලා. මේක කිව්වට පස්සේ ආඩි පොඩ්ඩක් අදිමදි කරනවා මාකට් එකට යන එකට. අම්මා කියනවා ආඩිට ට්‍රක් ගාලා ගිහිල්ලා අරන් එන්න වටපිට බලන්න නැතුව කෙලින්ම කඩේට ගිහිල්ලා කෙලින්ම අරන් එන්න කියලා තාත්තා දෙන සල්ලි. ඊට පස්සේ අපිට පේනවා ආඩි මාකට් එකට එනවා. එයා හොඳ හුස්මක් අරන් ධෛර්යය ගන්නවා මාකට් එක ඇතුළට යන්න. ආඩි ඉක්මනට ඇවිදගෙන යනවා තාත්තගේ ෂොප් එක පැත්තට. මේ වෙලාවේ ආඩිට පේනවා වයසක අද්භූත යක්ෂ කාන්තාවක්. ආඩික මගහැරලා හිමීට යද්දී ආඩිට පිටිපස්සෙන් තවත් අවතාරයක් පේනවා. කොහොමද මේකට බය වෙලා ආඩි ඉක්මනට යද්දී මිනිස්සෙක් ඇවිදගෙන යනවා. එයාගේ ඇඟේ හැප්පිලා ඒ මිනිස්සයා වැටෙනවා. මේ වෙලාවේ මේ මිනිස්සයා ආඩිත් එක්ක තරහින් වගේ ආඩිට බැනලා පිටත් වෙලා යනවා. එයා කාන්තාවක් ඇවිල්ලා ආඩිට කතා කරලා කියනවා ඒ ගැන එච්චර හිතන්න එපා. ඒක පෞද්ගලිකව ගන්න එපා. එයාගේ දුවව සති දෙකකට කලින් නැති වුණා. ඒකේ අප්සෙට් එකෙන් ඒ මිනිස්සයා ඉන්නේ කියලා. ආඩි ඉක්මනට යනවා ෂොප් එකට. ගිහිලා උඩට යද්දී ආඩි දකිනවා එයාගේ මාමයි එයාගේ තාත්තයි පුංචි රණ්ඩුවක පැටලිලා කියලා. මේක අහන් ඉන්නවා ආඩි එළියට වෙලා. ඊට පස්සේ ආඩිගේ මාමා එහෙම නැත්නම් ආඩිගේ අම්මගේ සහෝදරයා ටිකක් තරහෙන් වගේ පිටත් වෙලා යනවා තාත්තගේ ඔෆිස් එකෙන්. වෙලා ආඩි අහනවා තාත්තගෙන් තාත්තේ කොච්චර කාලයකට අපේ මාමා අපිත් එක්ක මේ වගේ වෛරෙන් නිදීද කියලා. ඒගේම ආඩි අහන්නේ තාත්තගේ කඩේට මිනිස්සු හැම වෙලාවෙම ගොඩක් එනවා නම් ඒ වගේම එයාට වගේ පවුලේ කට්ටිය ඉන්නවා නම් ඒකේ වැරද්ද මොකක්ද කියලා. මොකද අංකල් සාඩිගේ පවුලේ කට්ටිය ඔක්කොම නැති වෙලා ඉන්නේ. එයාගේ කඩේට සෙනගත් එන්නේ නැහැ. ඒ හින්දා ඒකට ඔයාට ඊර්ෂ්‍යා කරන එකේ තේරුම මොකක්ද කියලා අහනවා ආඩියාගේ තාත්තගෙන්. තාත්තා කියනවා එහෙම කියන්න එපා. එයා ඔයාගේ අම්මගේ ලොකු සහෝදරයා. ඒ ගැන හිතන්න එපා කියලා, ඒ විදිහට හිතන්න එපා කියලා ඔයාගේ මාමා සාඩි ගැන. ඊළඟට ආඩි තාත්තගෙන් ඉල්ල ගන්නවා එයාගේ කොලෙජ් එකේ ගෙවන්න ඕන සල්ලි, එයාට පොකට් මනි. වෙලා තාත්තා යනවා එක කාමරයක් ඇතුළට සල්ලි අරන් එන්න. ආඩි එළියට වෙලා ඉන්නවා. ආඩි ඇතුළට යන්නේ නැහැ. පස්සේ ආඩි සල්ලිත් අරන් පිටත් වෙලා යනවා. ආඩි ඇවිදගෙන යරි දකින්නවා අර ඉස්සරලා හැප්පිලා වැටුණ මිනිස්සයා ටිකක් අමුතු විදිහට ආඩි දිහා බලාගෙන ඉන්නවා කියලා. එකපාරම මිනිස්සෙක් ආඩිගේ ඇඟේ හැප්පෙද්දී ආඩිගේ අතින් සල්ලි ටික වැටෙනවා. ආඩි සල්ලි ටික අහුල ගන්න පාත් වුණාම ආඩිට පේනවා එක එක අවතාර ගොඩාක්. මෙල හොඳටම බය වෙලා ආඩි ආපහු දුවගෙන යනවා. අර බලන් හිටපු මිනිස්සයා බලාගෙන ඉන්නවා ආඩි දුවන දිහා. එදා රෑ ආරිෆ් කියනවා ආඩිට කාට හරි සික්ස් සෙන්ස් එක තියෙනවා නම් තුන්වෙනි ඇහැ විවෘත වෙලා තියෙනවා නම් එයාගේ පවුලේ තව කට්ටියට ඒක තියෙන්න පුළුවන් කියලා. ඒ මාරිෆ් පිළිලු කරනවා එයාගේ අක්කට සමහර විට ඔයාටත් හොල්මන් පේනවා ඇති කියලා. මේ ලාවේ ආඩි පැහැදිලි කරලා දෙනවා එයාගේ පුංචි මල්ලිට හොල්මන් වලට කැමති මල්ලිට මේ වගේ දෙයක් ලැබිලා තියෙන එක තෑග්ගක් නෙවෙයි ඒක ලොකු කරදරයක් කියලා. ඊට අපිට පෙන්නනවා තාත්තා එයාගේ කඩේ වහලා පිටත් වෙන්න ලැහැස්ති වෙනවා. එයාට ඇහෙනවා කපුටෙක් කෑ ගහනවා. ඒ වගේම මේ රෑ කපුටෙක් එයාගේ පැත්ත දිහා බලාගෙන ඉන්න එයාගේ ළඟ කඩේක උඩට වහලා. ඒ වෙලාවේ තාත්තා දකින්නවා මෙතන තියෙනවා කළු පාට තවත් අර වගේ පොට්ටනියක්. මේක හිමීට අරන් ඇරලා බලද්දී ඒක ඇතුලේ තියෙන්නේ පුංචි හිස් කබලක් වගේ තව ඇටකටු වගේ දේවල් කිහිපයකුයි. මේ වෙලාවේ මෙයා පොඩ්ඩක් බය වෙලා මේක දිහා බලාගෙන හිමීට ඇවිදගෙන යද්දී යාට ඇහෙනවා එක එක පැති වලින් එක එක අමුතු ශබ්ද ඇහෙනවා. අපව හැරලා බලනවා කිසිම දෙයක් නැති වෙනවා එකපාරම ශබ්ද අනම්මනම් ඔක්කොම නවතිනවා. ටිකකින් ආයෙ එකපාරම ශබ්ද එන්න ගන්නවා. තාත්තා කලබලලා ඉක්මනට යනවා වාහනේ තියෙන පැත්තට. මේ වගේම ශබ්ද එනවා සාඩිරත් එයා තෙලට ඇවිල්ලා බලනවා මොකක්ද කියලා. තාත්තා ඉක්මනට ගිහිල්ලා වාහනේ නැග්ගට පස්සේ වාහනේ හෙලවෙන්න ගන්නවා. හරියට වාහනේ උඩ කවුරු හරි නැගලා එහෙට මෙහෙට පද්දනවා වගේ. වෙලා තාත්තා කරන්නේ එළියට බහලා කෑ ගහන එක. මම බය නැහැ කියලා කියනවා. එකපාරම හැමදේම නිශ්ශබ්ද වෙනවා. ඊට පස්සේ තාත්තා අර පොට්ටනේ විසික් කරලා දානවා. ඊළඟට තාත්තා ගෙදර ඇවිල්ලා කියනවා අම්මා එළියට ආවට පස්සේ මාණි එළියට ආවට පස්සේ අර ටිකක් මහන්සි එයා ඉක්මනට වොෂ් එකක් දාන් එන්නම් මට රෙස්ට් කරන්න ඕනේ කියලා. වගේම අම්මා කියනවා මම අද දුවත් එක්ක නිදා ගන්නවා කියලා අයියයි මල්ලි එකතු වෙලා දුවව බය කරලා එයා ටිකක් බයෙන් ඉන්නේ කියලා. රාව වෙලා තාත්තා දැන් තනියම එයාගේ ඇඳේ නිදාගෙන ඉන්නේ. එකපාරම අමුතු හීනයක් පේන්න ගන්නවා. මෙයා පා වෙලා යනවා වගේ පේනවා. එතන එක කාන්තාවක් අමුතු රිචුවල් එකක් කර කර ඉන්නවා. මෙලා සුසෙප්ටෝ අහනවා කවුද උඹ කියලා. ඇයි මට මෙහෙම කරන්නේ මොකක්ද මේ කරන්නේ කියලා අහනවා. මෙලා මේ කාන්තාව ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා කියනවා මේ මිනිස්සයවයි මේ මිනිස්සයාගේ පවුලේ කට්ටිය ඔක්කොම අමයි මැරෙන්න සලස්වන්න කියලා. එයා කතා කරන්නේ තවත් යක්ෂයෙක්ට වගේ තමයි තේරෙන්නේ. ඊපස්සේ එයාගේ මේ යාතිකාව කරන තැන ඒ අදාළ දෙයින් දුමේන එක එයා උරලා ගන්නවා කට ඇතුළට. ඊළඟට සුසිප්ටෝ ළඟට ගිහිල්ලා ඒ උරලාගත්තු දුම ඔක්කොම එයාගේ ඇඟට යවනවා එයාගේ කට ඇතුලෙන්. එකපාරම මේ තාත්තගේ අතපය ඔක්කොම ඇඹරෙන්න ගන්නවා. තාත්තා කෑ ගහනවා වේදනාවෙන්. තාත්තා ඉන්නේ ඇත්තටම එයාගේ ගෙදර. හැබැයි ඇඳේ උඩ පාවි ඉන්නේ. එකපාරම වේදනාවෙන් කෑ ගහලා ආපහු ඇඳ උඩට වැටෙනවා. මේ ශබ්ද ඇහෙනවා ආඩිට එයා පාඩම් කර කර ඉන්නේ. එයා කාමරෙන් එළියට එනවා. ඉමේට ගිහිල්ලා බලනවා තාත්තගේ කාමරේ මොකක්ද ශබ්දය ආවේ කියලා.
පුතා දකිනවා ආඩි දකිනවා තාත්තා හොඳටම නිදි කියලා. ඊට පස්සේ පුතා පහු දොර වහගෙන පිටත් වෙලා යද්දී අමුතු බලයක් වගේ අමුතු අතක් වගේ මේ දොරේ හෙවණැල්ල වගේ වැටෙනවා. ඊළඟ දවසේ උදේ කට්ටියම එකතු වෙලා උදේ කෑම ගද්දී සුසෙප්ටෝ කහින්න ගන්නවා. ආඩි රක් ගාලා තාත්තට වතුර ටිකක් දෙනවා. තාත්තා මේක බොන්න හදද්දි මේක පාරම වමනය කරනවා. තාත්තා දාන්නේ ලේ වමනය. හැබැයි දාපු වමනේ ඉන්නවා පුංචි පුංචි පණුවෝ මැගට්ස්ලා. බය වෙලා තාත්තා හිමින් නැගිලා පස්සෙන් පස්සට යනවා. ටිකක් මේ හිටපු ගමන් එකපාරම සිහි නැති වෙලා වැටෙනවා. පවුලේ කට්ටිය ඔක්කොම කලබලලා තාත්තගේ පැත්තට යනවා. මේ වෙලාවේ ආඩිගේ පිටිපස්සෙන් කාමරයෙන් අමුතු හෙවණැල්ලක් වගේ මැවෙනවා. ආඩි බලනවා මොකක්ද කියලා එකපාර මේක අතුරුදහන් වෙලා යනවා. හොස්පිටල් එකට ගියාට පස්සේ ડોක්ටර් තාත්තව පරීක්ෂා කරලා එක්ස්රේ අනම්මනම් අරන් තාත්තට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා ඇඟ ඇතුලේ. දවස් දෙකක් හොස්පිටල් එකේ ඉන්න කියලා කියනවා පොඩ්ඩක් පරීක්ෂණ සඳහා. හැබැයි තාත්තා මේකට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ තාත්තා කරන්නේ නැකිලා ගෙදර යන එක මේ ડોක්ටර් කෙනෙක් අහන්නේ නැහැ දවස් දෙකක් ඉන්න කියලා. මේ වෙලාවේ තාත්තගේ සේවකයෝ ටිකක් ඇවිල්ලා ඉන්නවා තාත්තව බලන්න. ඒගොල්ලෝ තාත්තට කියන්නේ ගිහිල්ලා හොඳ සයිකික් කෙනෙක් හොඳ කට්ටඩියෙක් හම්බෙන්න කියලා. කවුරු හරි වාට දිනුවට ඊරිෂ්‍යාවට මොනා හෝ දෙයක් බ්ලැක් මැජික් එකක් හෝනියමක් අනම්මනම් කරලා ඇති කියලා. සොසෙප්ටෝ කියන්නේ එහෙම දෙයක් නැහැ කියලා. තාත්තා කියනවා මම මේ වගේ එක එක අඳුරු බලවේග මන්තර ගුරුකම් ගැන විශ්වාස කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ අම්මා ඇවිල්ලා කියනවා කට්ටියට එහෙනම් ඔයගොල්ලෝ යන්න සොසෙප්ටෝට පොඩ්ඩක් විවේක ගන්න දෙන්න කියලා. කට්ටිය ගියාට පස්සේ ආඩි පොතක් ගන්නවා. ඒ පොතේ තියෙන අර පුංචි මල්ලි කියවන පොතක් මන්තර ගුරුකම් ගැන. ඒක කොටසක් තියෙනවා මේ බ්ලැක් මැජික් හදිහෝනියම් ගැන තියෙන. ඒකේ තියෙන විදියට සමහර හදිහෝනියම් තියෙනවා කියලා කියනවා මිනිස්සුන්ට එක එක විදියට බලපෑම් කරන්න. සමහර විට මිනිස්සු මරලා දාන්න තරම් බලවත් ඒවා. ඊළඟ දවසේ පුතා ගිහිල්ලා අම්මව දානවා මාකට් එකෙන්. ඉතින් අම්මගේ සහෝදරයා එයාව දැකලා ඇවිල්ලා කතා කරලා අහනවා කොහොමද ඔයාගේ මහත්තයාට කියලා. ඒ වගේම එයා අහනවා ඔයාද දැන් කඩේ බලාගන්නේ මහත්තයා හොඳ වෙලා එනකන් කියලා. ඊට පස්සේ සහෝදරයා එයාගේ සහෝදරියට දෙනවා මේක ගිහිල්ලා ඔයාගේ මහත්තයාට දෙන්න මේවා හොඳ බෙහෙත් කියලා. මාණි ඇවිල්ලා දෙනවා ආඩිට මේ බෙහෙත් ටික ගෙදර අරන් යන්න කියලා. කොහොම හරි යන ගමන් ආඩි කරන්නේ ඒ දුන්න බෙහෙත් ටික දානවා කුණු කූඩේකට ඒවා ගෙදර අරන් යන්නේ නැහැ. ඒ අතරතුර අපිට පේනවා ආර්.එෆ් ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එනවා කපුටෙක් බලාගෙන ඉන්නවා. මෙලා ආරිෆ් ගෙදර එද්දී ගෙදර යාව බලාගෙන ඉන්න කාන්තාව කියනවා මම පොඩ්ඩකට එළියට යනවා කියලා. වගේ මං අම්මටත් මේක කියලා තියෙන්නේ කියලා කියනවා. මේ කාන්තාව පිටත් වුණාට පස්සේ මේ ගෙදර තියෙන එක දොරක් නිකන්ම ඇරෙනවා. ආරිෆ් යනවා මොකක්ද කියලා බලන්න. ආරිෆ් ඔළුව දාලා බලද්දි තාත්තා කාමරේ හොඳටම නිදි මේ දොර ඇරලා තියෙන්නේ නිකම්මයි. ආය ආරිෆ් හිමීට දොර වහනවා. දොර වහලා අනිත් පැත්ත හැරෙද්දිම එළියට යන්න තියෙන දොරක් ඇරෙනවා අනිත් පැත්තෙන්. පුතා මේ දොර ළඟට ඇවිල්ලා බලද්දි එළියේ තියෙනවා තවත් කළු පාට පොට්ටනියක්. ආරිෆ් ගිහිල්ලා හිමීට මේ පොට්ටනිය අතට ගන්නවා. ඒක ඇරලා බලද්දි ඒක ඇතුලේ තියෙන අර තාත්තා දත්තා වගේම පොට්ටනියක් හිස් කබලකු යටකටු කිහිපයකුයි. පාරම ආරිෆ් මෙතන ඉද්දි අමුතු හුළඟක් හමාගෙන යනවා. ආරිෆ්ට ඇහෙනවා අමුතු කටහඬවල්. ආරිෆ් හොඳටම බය වෙනවා අර පොට්ටනිය විසික් කරලා එයා ගේ ඇතුලට දුවනවා. ඉක්මනට ගිහිල්ලා දොර වහගන්නවා. ආරිෆ් ටිකක් බය වෙලා ඉන්නේ. එයා පොතපත කියවනවා මේ සම්බන්ධයෙන් මොකක් හරි තේරුණා වගේ. ඒ වෙලාව අපිට පෙන්නනවා ආරිෆ්ට හොඳටම උණ කට්ටිය පොඩ්ඩක් දුකෙන් ඉන්නේ ආරිෆ්ට අසනීප වුණ එක ගැන. මම කියන්නේ අපි මෙයාව ડોක්ටර් කෙනෙක් ළඟට අරන් යන් කියලා හෙට උදේම. ආරිෆ් මේ වෙලාව ආඩිට කියනවා එයාත් එක්ක නිදාගන්න කියලා එයාට තනියම නිදාගන්න බයයි කියලා. වගේම ආරිෆ් කියනවා මම ඔයාලා දෙන්නට ගොඩක් ආදරේ කියලා එයාගේ අක්කටයි අයියටයි ඒ වගේම හැම වෙලාවෙම ශක්තිමත්ව ඉන්න කියලා. ඉතින් අර ආරිෆ්ගේ කටහඬ ඇහිලා ආඩිය හැරෙනවට අක් ගාලා. මල්ලි හොඳට මුණ නිසා අයියා එළියට යනවා අයිස් කැට ටිකක් අයිස් වතුර ටිකක් අරන් ඉන්න මල්ලිව පොඩ්ඩක් සාත්තු කරන්න උණ අඩු කරන්න. මේ වෙලාවෙත් අපිට පේනවා ආඩි ටිකක් ඉන්නේ එහයෙන් හෙවණැල්ලක් වගේ මතුවෙනවා. හෙවණැල්ල හිමීට කාමරේ පැත්තට ඇවිදගෙන යන්නේ මේ වෙලාවේ ලයිට් එකකුත් ඔන් ඔෆ් වෙනවා. ඒ කාමරේ දොර හිමීට ඇරෙද්දි ආඩි ගිහිල්ලා බලනවා එයා දකිනවා අම්මයි තාත්තයි නිදාගෙන ඉන්න විදිහ. මේ වෙලාවෙම ආඩිට පේනවා තාත්තා එකපාරම අමුතු විදිහට හැසිරෙන්න ගන්නවා කියලා. ආඩිට පේනවා තාත්තගේ හැම යටින් මොකක් හරි බඩ ගාගෙන යනවා කියලා. එකපාරම තාත්තගෙන හයෙන් අමුතු කුරුමිනියෙක් එළියට ඇවිල්ලා පියාඹලා යනවා. ආඩි රක් ගාලා මේ කුරුමිනියව බිම දාලා පාගලා තලලා දානවා. එකපාරම තාත්තා අමුතු විදිහට සීජ් එකක් ආවා වගේ දඟලන්න ගන්නවා. ආඩි රක් ගාලා ගිහලා එයාගේ නංගිවත් ඇහැරවලා ඉක්මනට කෝල් කරනවා ඇම්බියුලන්ස් එකකට. මෙලා ආඩිට ඇහෙනවා පුංචි මල්ලි ආරිෆ් කෑ ගහනවා. ආඩි රක් ගාලා දුවගෙන යනවා මල්ලි ඉන්න කාමරේට. මල්ලි කන අල්ලන් ඉන්නේ. අයියා කන දිහා බලද්දි නූලක් වගේ තියෙනවා. අයියා හිමීට මේ නූල අදිනවා. මේ වෙලාවේ මල්ලි වේදනාවෙන් කෑ ගහනවා හරියට මොකක් හරි වේදනාවක් කන ඇතුලේ දැනෙනවා වගේ මේ නූල අදිද්දි. ආඩි මේ නූල ටිකක් වේගෙන් ඇදලා ගන්නවා මොකක්ද කියලා බලන්න. ඒ වෙලාවේ ඒ නූල කෙරවලේ වීදුරු කටුවක් ගැට ගහලා වගේ තියෙන්නේ. මල්ලිගේ කන තුවාල කරන් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එකපාරම ආරිෆ් ගෑස් වලින් ලේ එන්න ගන්නවා. එයා කෑ ගහනවා ගොඩක් වේදනාවෙන්. මේ වෙලාවේ ආඩි උත්සාහ කරනවා ලේ පිහ දාලා මල්ලිව සංසුන් කරන්න. එකපාරම බෙල්ල හරහා වීදුරු කටුවක් එනවා ඇඟ ඇතුලේ තිබිලා එළියට. ආඩි බලාගෙන ඉද්දී මේ වීදුරු කටුව මල්ලිගේ පපුව පලාගෙන බඩ පැත්තට යනවා මල්ලිගේ ජීවිතේ නැති වෙන විදිහට. අඩි කෑ ගහනවා අම්මට එන්න කියලා ඉක්මනට. නංගි අම්මයි ඇවිල්ලා බලද්දී ආරිෆ්ගේ ජීවිතේ නැති වෙලා ආඩි ආරිෆ්ව තුරුළු කරන් ඉන්නවා. ඊළඟ දවසේ අපිට පේනවා ආරිෆ්ගේ අවසන් කටයුතු සිද්ධ කරනවා. මේ වෙලාවේ මේ මලගෙදරට ඇවිල්ලා ඉන්නවා අංකල් සාඩි. මේ වෙලාවේ ආඩිට තරහ යනවා. ආඩි දුවගෙන ඇවිල්ලා කියනවා එයාගේ මාමට පිටත් වෙලා යන්න. ඔයාට මෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා. ආඩි චෝදනා කරන්නේ මෙයා තමයි මේ හැමදේම කරන්නේ නැත්තේ. ඔයා නිසා තමයි මේ හැමදේම වෙන්නේ කියලා. ආඩි හිමීට එයාගේ නංගි
දිහා බලලා එයාගේ දුක ප්‍රකාශ කරලා පිටත් වෙලා යනවා. එයාඩි කෑග ගහින්නේ ආඩි වසල්වාසින් දෙන්නෙක් අල්ලගෙන ඉන්නේ. ඊට පස්සේ මාමා පිටත් වෙලා යනවා. පස්සේ තාත්තා හොස්පිටල් එකේ ඉද්දී ડોක්ටර් කෙනෙක් කියනවා ආඩිට තාත්තගේ මොලේ ප්‍රශ්නයක් තියෙනවා කියලා, මොලේ හරියට වැඩ කරන්නේ නැහැ කියලා, හින්දා තාත්තා එක්තැන් වෙලා ඉන්නේ කියලා. ඊට සිහිය තියෙනවා වගේ පෙවුනට එයාගේ ශරීරයේ කිසි පාලනයක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ මේගොල්ලෝ තාත්තව ගෙදර අරන් ඇවිල්ලා තාත්තව බලා ගන්න ලැහැස්ති වෙනවා. අඩි තාත්තා ළඟට වෙලා තාත්තව පිරිසිදු කර කර ඉන්නවා. නංගි උත්සාහ කරනවා දුකෙන් කනස්සල්ලෙන් ඔක්කොම එපා වෙලා ඉන්න අම්මට කෑම ටිකක් කවන්න. මේ ඔක්කොම දැක්කට පස්සේ ආඩිට ගොඩක් දුකයි යාගේ පවුලට මේ සිද්ධ වෙන දේ ගැන. එයාට හිතා ගන්න බෑ මොකක්ද වෙන්නේ කියලා. අම්මා ඉන්න තත්ත්වයත් එක්ක ආඩිට මේක දරා ගන්න බෑ. එලා ආඩි ඇවිල්ලා අම්මට කතා කරලා අහනවා ඔයාට තාම මතකද මිස්ටර් රස්ටම්ම කියලා. එයා තමයි අර පුංචි කාලේ ආඩියෝ බලන්න ආවේ. පුංචි කාලේ ආඩිට උදව් කරේ අර යාට අවතාරානම් මනං පේන වෙලාවේ. ආඩි කියනවා අම්මට යාගේ ටෙලිෆෝන් නම්බර් එකක් දෙන්න කියලා. ආඩි කියන්නේ අපිට විරුද්ධව කවුරු හරි හුනියමක් කරලා තියෙනවා කියලා. රෑ වෙලා මිස්ටර් රස්ටම් එනවා ගෙදරට ආඩියාට කතා කරලා. එයා තාත්තාව පරීක්ෂා කරලා කියනවා තාත්තගේ වටේ අඳුරු බලවේගයක් තියෙනවා කියලා. වගේම ආරිෆ්ගේ මරණයත් මේ හැම දෙයකටම සම්බන්ධයි කියලා. ඒ වගේම එයා කියන්නේ පාවිච්චි කරලා තියෙන මායාව මොකක්ද කියලා, මේ බ්ලැක් මැජික් එක මොකක්ද කියලා එයාට හිතා ගන්න බෑ කියලා. ආඩි අහනවා ඊළඟට අපි මොකක්ද කරන්න ඕනේ කියලා. රස්ටම් කියනවා මට මේක ඉවත් කරන්න පුළුවන්. හැබැයි ඇත්තටම මේක මොකක්ද කියලා අඳුන ගන්න ඕනේ කියලා ඉවත් කරන්න ඕනි නම්. මට ඕගොල්ලන්ගේ ආරක්ෂාවට මේවා තියාගන්න කියලා ඇම්බුලන්ස් ටිකක් දෙනවා මේගොල්ලන්ගේ අත්වල බැඳ ගන්න කියලා. ඒ වගේම කියනවා කොයිලාවකවත් මේක ගලවන්න එපා කියලා. වගේම රස්ටම් කියනවා ඔයා ගිහිල්ලා කාටවත් චෝදනා කරන්න එපා කියලා, මේ අඳුරු මායාවල් පාවිච්චි කරනවා කියලා ඕගොල්ලන්ට විරුද්ධව හරි සාක්ෂියක් හරියට දෙයක් දන්නේ නැතුව. වගේම ඒකෙන් ලොකු බලපෑමක් වෙන්න පුළුවන් කියලා කියනවා ඔයා මොකක් හරි දෙයක් කරන්න ගියොත්. ආඩි මේකට එකඟ වෙනවා එහෙම කරන්නේ නැහැ කියලා. ඊළඟ උදේ ආඩි කියනවා තාත්තට මම යනවා කියලා කඩේ අරින්න වැඩ ටික කරන් යන්න ඕනි කියලා. ආඩි පිටත් වෙලා යද්දී තාත්තා හිමීට ඔළුව හොල්ලන්න උත්සාහ කරනවා මේක කරන්න එපා කියනවා වගේ. හැබැයි තාත්තා එක්තැන් වෙලා ඉන්න නිසා ආඩි මේක දකින්නේ නැහැ. ආඩි කඩේට ගිහිල්ලා කස්ටමර්ස්ලාට කතා කරගන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේ කඩේ වැඩ කරන එක්කෙනෙක් කියනවා ආඩිට තාත්තා අසනීප වුණාට පස්සේ කඩේ බිස්නස් ඔක්කොම නැවතුණා කියලා. එදා රෑ වෙද්දිත් ආඩි උත්සාහ කරනවා කස්ටමර්ස්ලා ඔයාගේ කඩේට ගෙන්න ගන්න. හැබැයි කවුරුත් කඩේ පැත්ත බලා දෙන්නේ නැහැ. ඒ වෙලාවක කාන්තාවක් කඩේට ඇවිල්ලා ඉන්නවා ආඩි දකින්නේ නැතුව. එයා ඉල්ලනවා හාල් කිලෝ එකක් දෙන්න කියලා. එයා ගිහිල්ලා මේ හාල් එක දෙන්න හදද්දී යාට පේනවා කළු පාට දියරයක් හාල් එකේ වැටෙනවා වගේ කියලා. පාරම මේ අවතාරයක් වගේ ඉන්න කාන්තාව කෑ ගහලා අහනවා කොඹේ තාත්තා කියලා. එකපාර මතුරු දහන් වෙලා යනවා ආඩි බලනවා මොකක්ද මේ උනේ කියලා. බය වෙච්ච ආඩි එළියට ගිහලා බලනවා කොහෙටද මේ කාන්තාව ගියේ කියලා. එයා දකිනවා ටිකක් ඈතින් මේ කාන්තාව ඇතුල් වෙනවා තවත් කඩේකට. මේ කඩේ ඇයිති අර එදා ආඩි දුහද්දි බලාගෙන හිටපු මිනිස්සයාට ආඩි ගැංගේ වෙදලා වැටුණා මිනිස්සයාට. ආඩි හිමීට මේ කඩේ ඇතුළට යනවා මේ කාන්තාව පිටිපස්සෙන් එයාට පේනවා මෙතන තියෙන දොර රෙද්දක් පිටිපස්සේ ඡායාවක් වගේ. ඒක එකපාරම ඇදලා අයින් කරලා බලනවා මේ වෙලාවේ ඇතුළේ තියෙනවා නිකන් පූජාවක් කරලා වගේ අර දැකපු කාන්තාවගේ පින්තූරයක් තියෙනවා එතන. මේ ඇවිල්ලා මේ කඩේ අයිතිකාරයා එයාගේ නම විචක්, එයාගේ දුවගේ පින්තූරයක්. ඒ වගේ මෙතන වටේ පිටේ එක එක අඳුරු මායාවල් වලට භාවිතා කරන විදිහේ වට්ටි අනම්මනන් තියලා තියෙනවා පූජාවන් එක්ක. එයා විචක් මෙතෙන්ට එනවා. එයා ඇවිල්ලා ආඩිගේ බෙල්ලෙන් අල්ලන් කියන්නේ උඹේ තාත්තා මගේ දුවව මරාගත්තා කියලා. ඊට පස්සේ ආඩිව කඩෙන් එළියට තල්ලු කරලා දානවා. ආඩි දුවගෙන යනවා හොඳටම බය වෙච්ච පාර. රෑ වෙලා අපිට පෙන්නනවා නිකන් අමුතු ගිනි බෝලයක් වගේ එකක් ආඩිගේ ගෙදර වහලේ උඩට වැටෙනවා. අනිත් මේ වෙලාවේ මේ ශබ්දෙත් එක්ක ඇහැරෙනවා. එයා බලනවා උඩ එයා සොසෙප්ටෝ ළඟ නිදාගෙන ඉන්නේ. ඒත් එක්කම මානි නැගිටින්න හදද්දී යාගේ අතේ තියෙන අර ඇමියුලට් එක කැඩිලා වැටෙනවා. මානි මේක දකින්නේ නැතුව එළියට යනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. මොකක්ද මේ ශබ්දය කියලා බලන්න. යතතුර ආඩිගේ නංගිත් නිදාගෙන ඉන්නවා. එයාගේ අතේ තියෙන ඇමියුලට් එකත් නිකම්ම කැඩිලා යනවා. මානි හිමින් එළියට ගිහිල්ලා ඉස්සරහා දොර ඇරලා බලනවා. ඒ වෙලාවේ දකින්නවාගේ ඉස්සරහා අර කළු පාට පොට්ටනියක් තියෙනවා. මානි මේක ඇරලා බලද්දී අර ඉස්සල්ලා වගේම තාත්තා දැක්ක වගේම අර පුංචි පුතා දැක්ක වගේම හිස් කබලකුයි ඇටකටු කිහිපයකුයි තමයි මේකේ තියෙන්නේ. මානි ටක් ගාලා මේක අරගෙන එළිය පැත්තට යනවා විසික් කරලා දාන්න එකපාරම අමතු හුළඟක් හමාගෙන එනවා. මානි ටක් ගාලා මේ පොට්ටනිය බිම දාලා ගේ ඇතුළට ගිහලා දොර වහ ගන්නවා. මේත් එක්කම මල් පෝච්චි වැටෙනවා ගේ ඇතුළත් හෙල්ලෙන්න ගන්නවා. මේ ශබ්දෙත් එක්ක පුංචි නංගි ආඩිගේ නංගි ඇවිල්ලා අහනවා අම්මගේ මොකක්ද වෙන්නේ කියලා. අම්මා ගේ ඇතුළට ගිහිල්ලා තියලා ඇවිල්ලා අර වැටිච්ච මල් පෝච්චි එක කැඩිච්ච සුද්ධ කරනවා. එලා තමයි නංගි දකින්නේ යාගේ අතේ තිබුණ අර බ්‍රේස්ලට් එක නැහැ කියලා ආරක්ෂාවට දුන්නා. පස්සේ අපිට පෙන්නවා රෑ වෙලා ආඩි ගෙදර එනවා. ආඩි දකින්නවා ගෙදර ගේට්ටුව ඇරපු ගමන් අර ඇටකට්ටු තියෙන පවුච් එක පොට්ටනිය බිම තියෙනවා. ආඩි හිමීට පාත් වෙලා මේ මොකද්ද කියලා බලද්දි එයාගේ අතේ දාන් ඉන්න අර බ්‍රේස්ලට් එක වගේ එකක් කඩලා යනවා. ආඩි ඉක්මනට ගෙදරට දුවලා යනවා. අම්මා නිදාගෙන ඉන්නවා පුටුවක් උඩ. අම්මට හොඳටම මුණ හැදිලා. ආඩි ගිහලා ටක් ගාලා නංගිට කියනවා මිස්ටර් රස්ටම්ට කෝල් එකක් දෙන්න කියලා. රස්ටම් එනවා කෝල් එක දීපු ගමන් ඇවිල්ලා අර තිබුණ පොට්ටනිය පරීක්ෂා කරලා බලනවා. මේක පරීක්ෂා කරලා කියන්නේ මේක ඇවිල්ලා දකුණු පළාතේ ගුරුකමක් වගේ කියලා. ආඩිට කියනවා මේ මුකුත් අල්ලන්නවත් අරින්නවත් එපා කියලා මේ වගේ දේවල් ඔයගොල්ලෝ දැක්කොත්. හැම දෙයක්ම ශාපයක් එක්ක එන දේවල් වෙන්න පුළුවන් කියලා කියනවා. මේක ඇහුවට පස්සේ ආඩිට හොඳටම තරහ ගිහලා එයා තරහෙන් යනවා ඒගොල්ලන්ගේ මාමව හම්බෙන්න. කෙලින් මහන්නේ මොන වගේ ශාපයක්ද උඹ අපේ පවුලට කරේ කියලා එයාගේ අම්මගේ අයියාගෙන්. සාඩිට මේ වෙලාවේ තරහ යනවා. තරහ ගිහලා කියනවා මම කිසිම ශාපයක් උඹලා පවුලට කරේ නැහැ කියලා.
මම මෙච්චර දවසක් උත්සාහ කළේ ඔයගොල්ලෝ පවුල කට්ටියව ආරක්ෂා කරගන්න කියලා කියනවා. ඊපස්සේ යා කියනවා ආඩිට තවත් පරණ ඇත්ත කතාවක්. වෙන කවුරුත් නෙමෙයි මන්ත්‍ර ගුරුකම් පාවිච්චි කරේ ඔයාගේ තාත්තම තමයි කියලා තමයි සාඩි මේ වෙලාවේ ආඩිට කියන්නේ. අපිට පේනවා 1970 අතීත කතාවක් ආපහු පාරක්. ආඩිගේ තාත්තා සුසුප්ට එනවා සාඩිගෙන් උදව් ඉල්ලගෙන. සුසුප්ටෝ කියන්නේ යාගේ ජොබ් එකෙන් යාව අස් කරා කියලා. එහෙනම් එයාටත් කඩයක් පටන් ගන්න ඕනි කියලා කියනවා. සාඩි තමයි සුසුප්ටෝට කඩේ පටන් ගන්න උදව් කරන්න යාට පුළුවන් හැම විදිහකටම. මොකද යාගේ නංගිගේ මහත්තයා මෙහෙම මොකක්වත් නැතුව ඉන්නවට යා කැමති නැති නිසා. කොහොම හරි මෙහෙම බිස්නස් එක කරගෙන යද්දි එක දවසක් සුසුප්ටෝ දකිනවා සුදු පාට පොට්ටනියක් තියෙනවා යාගේ කඩේ ළඟ බිම. ඒක අරගෙන දිගහැරලා බලද්දි ඒක ඇතුලේ තියෙන්නේ එක අනම්මනන් දේවල් අනම්මනන් හරියට ඒකත් හෝනියමකට පාවිච්චි කරපු එකක් වගේ. මේ වෙලාවේ මෙතෙන්ට සාඩි එනවා. සාඩි ටක් ගාලා මේක දැකලා ඒක අරන් විසික් කරලා දානවා. හැබැයි සුසුප්ටෝගේ කඩේ දිගට මේකේ අමුතු දේවල් වෙන්න ගන්නවා. එක දේවල් අමුතු දේවල් කඩේ තැන් තැන් වල තියෙන්න ගන්නවා. කොහොම හරි එක විදියට සුසුප්ටෝගේ කඩේ ටික ටික මිනිස්සු එන්නේ නැති තත්වයකට පත් වෙනවා මේ කරන එක දේවල් නිසා වෙන්න ඕනි. සාඩි මේ වෙලාවේ කියන කතන්දරේ කියද්දි ආඩිට කියනවා ඒ කාලෙ විද්දි ඔයත් ගොඩක් අසනීපෙන් හිටියේ කියලා. මොකද පොඩි කාලේ ආඩිට ඔපරේෂන් එකක් කරා මුලින්ම අපි ඒක දැක්කා. මුල්ම කාලෙදී මේවා අනම්මනම් තාත්තා දැක්කට තාත්තා හදිහුණියම් ගැන මන්තර ගුරුකම් ගැන විශ්වාස කරේ නැහැ කියලා ආඩිට කියනවා. හැබැයි මෙහෙම එක දේවල් දරුණු නපුරු වෙද්දී තාත්තා පොඩ්ඩක් මේවා විශ්වාස කරන්න ගත්තා කියලා කියනවා. ඊට පස්සේ එයා හොයාගෙන ගියා කියලා කියනවා මන්තර ගුරුකම් කරන කට්ටන්ඩි නෝනා කෙනෙක්ව. එයාගේ නම ඩායි. කොහොම හරි ඩායිව හම්බෙලා මේ මන්තර ගුරුකම් කරන කට්ටන්ඩියව හම්බෙලා ආවට පස්සේ තාත්තගේ කඩේට සෙනගෙන්න ගත්තා කියලා කියනවා. කඩේ හොඳට දියුණු වෙන්න ගත්තා කියලා කියනවා. සාඩි කියන විදිහට තාත්තා හම්බෙලා තියෙන කට්ටනියගේ බලය වැඩි කියලා කියනවා තාත්තට වින කරපු කට්ටනියන්ගේ වැඩවලට වඩා. තාත්තා හිමින් එයාගේ තරඟකාරීන්ගේ ප්‍රතිවාදීන්ගේ කස්ටමර්ස්ලා ටික ඔක්කොම එයාගේ පැත්තට හරවගත්තා කියලා කියනවා මේ තිබුණු මන්තර ගුරුකම් බලයෙන්. ඒ වගේම මේ වෙලාවේ මාමා කියනවා ආඩිට මම කිව්වා කියලා වාගේ තාත්තට ඕනාවට වඩා ලෝභ වෙන්න හදන්නත් එපා කියලා. හැබැයි මං කියපු දේ එයා ඇහුවේ නැහැ කියලා කියනවා. පරිගැනීමේ චේතනාවයි ලෝභකමයි තාත්තව වෙලා ගත්තා කියලා කියනවා. ඊට පස්සේ ඔහොම යද්දි එක දවසක් ඔයාගේ අම්මට එකපාරම ලොකු දරුණු බඩේ අමාරුවක් ආවා කියලා කියනවා. අම්මව ගෙනල්ලා ડોක්ටර්ලා පරීක්ෂා කරලා බලද්දි අම්මගේ බඩේ පෙන්නන එක්ස්රේ එකෙන් බඩ ඇතුලේ අනම්මනම් තියෙනවා කියලා පෙනුණා කියලා කියනවා. මේ වගේ දෙයක් වෙන්න බෑ කියලා තමයි ડોක්ටර් කියලා තියෙන්නේ. තාත්තා මේක දැකලා හොඳටම බය වෙලා ආයෙ ගිහිල්ලා යාගේ කට්ටන්ඩි නෝනාව හම්බුණා කියලා කියනවා. ඊට පස්සේ මේ කට්ටන්ඩි කාන්තාව හිමීට තවත් රිචුවල් එකක් කරා කියලා කියනවා ඔයාලගේ අම්මගේ බඩේ තියෙන මේ අසනීපය හොඳ වෙන්න. ඊට පස්සේ මේ මන්ත්‍ර කාන්තාව කියලා තියෙනවා මන්ත්‍රකාර කට්ටන්ඩි කාන්තාව කියලා තියෙනවා විචාක් තමයි මේ ගුරුකම් හදිහුණියම් ඔක්කොම ඔයාලට එවලා තියෙන්නේ කියලා. එයාව තමයි අර මුලින්ම අපිට පෙන්නුවේ ආඩි ඇඟේ හැප්පිලා වැටෙනවා. ඒ වගේම මේ වගේ ගුරුකම් මන්ත්‍රකම් කරලා මේ වගේ හෝනියම් එවලා තියෙන පළවෙනි වතාව නෙවෙයි කියලා කාන්තාව සුසෙප්ටෝට කියනවා. මේ වෙලාවේ සුසෙප්ටෝට තරහ යනවා. සුසෙප්ටෝ මෙච්චර කල් මන්ත්‍ර ගුරුකම් භාවිතා කරේ එයාගේ බිස්නස් එක දියුණු කරගන්න විතරයි. හැබැයි මේ වෙලාවේ තරහෙන් කියනවා මේ මන්ත්‍ර කරන කාන්තාවට ඒගොල්ලන්ට එවලා තියෙන මේ හෝනියම ආපහු යවන්න කියලා. ඊට පස්සේ අපිට පෙනෙනවා විචක්ගේ ගෙදර එයාගේ දුව කෑම කකයි දෙකපාරම බඩ අල්ලගෙන වැටෙනවා. ඊට පස්සේ විචක්ගේ දුව වමනය කරනවා. එයා වමනය කරන්නේ ඇන යකඩ දේවල් අනම්මනම්. ඊට පස්සේ දුව වේදනාවෙන් කහිද්දී එක එක ඇන අනම්මනම් මේ විචක්ගේ දුවගේ බෙල්ල හරහා එළියට එනවා. විචක්ට කරගන්න දෙයක් නැහැ බලාගෙන ඉද්දී දුවගේ ඇඟෙන් බෙල්ලෙන් හැමතැනින්ම මැන ඇවිල්ලා දුවගේ ජීවිතේ නැති වෙනවා. විචක් මේ වෙලාවේ මේකට වේදනාවෙන් කෑ ගහනවා. සාඩි කියනවා ආඩිට රිටර්න් කරපු ගුරුකම ආපහු යව්වේ විචක්ට බලපාන විදියට. හැබැයි එකෙන් එයාගේ දුවට තමයි බලපෑවේ කියලා. මොකද මන්තරය ආපහු යවද්දි මොකක් හරි අතවසුවීමක් වෙලා තියෙනවා කියලා. ඒ වගේම සාඩි මේ වෙලාවේ කියනවා ආඩිට විචක් භාවිතා කරන ගුරුකම් කරන්න භාවිතා කරන මේ පාර භාවිතා කරලා තියෙන මන්ත්‍රකාරයා කට්ටන්ඩියා ගොඩාක් බලවත් කෙනෙක් වගේ යාට තේරෙනවා කියලා. ආඩි කියනවා මේ වෙලාවේ මේකත් විශ්වාස කරන්නේ නැතුව මගේ තාත්තා කවදාවත් හදිහුණියම් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි කියලා. ආඩි කියන්නේ මිස්ටර් රස්ටන් කිව්වා කියලා එයා ඒ වගේ දේවල් කරන්නේ නැහැ කිව්වයි කියලා. ඒ වගේම මේ වෙලාවේ මාමා කියන්නේ ඔයා කිව්වට මම දන්නවා තාත්තා කරපු දේවල්. ඒ වගේම මම හොඳටම දන්නේ මමත් කාලයක් මන්තර ගුරුකම් භාවිතා කරා කියලා. ඒවා භාවිතා කරන්න ගිහිල්ලා අන්තිමට මට උනේ මගේ පවුල නැති වුණ එක කියලා කියනවා. ඒ වගේම සාඩි කියනවා මම වැඩ කරන්නේ හැමදාම මේ මාකට් එකේ කියලා. ඒ වගේම මට එක එක දේවල් ඔයා වගේම පේනවා කියලා. වටපිටා වෙන හැමදේම මම දන්නවා කියලා සාඩි කියනවා ආඩිට. මේ වෙලාවේ තාමත් ආඩි මේක විශ්වාස කරන්නේ නැහැ. ආඩි බයිනවා සාඩිට ඔයාගේ වැරදි වහගන්න ඔයා එක එක කතන්දර හදලා දැන් මට කියනවා කියලා. සාඩි උත්තරයක් දෙනවා. මා විශ්වාස නැත්තම් තාත්තගේ ඔෆිස් එක බලන්න කියලා තියෙනවා උඩ තියෙන වහලා තියෙන කාමරය. ආඩි ඉක්මනට යනවා තාත්තගේ ඔෆිස් එකට. අර එයා ඇතුල් වෙන්නේ නැති හිටපු කාමරේ දොර කඩාගෙන එයා ඇතුල් වෙනවා. ඇතුළට ගියාම එයා දකිනවා කළු පාට කබඩ් එකක් තියෙනවා. ආඩි කියලා දොර අරලා බලද්දි ඒක ඇතුලේ පහනක් දැල්වෙමින් තියෙනවා. ඒ වගේම එක එක පූජා වට්ටි අනම්මනම් මේක ඇතුලේ තියෙනවා. මෙතන තියෙන එක එක දේවල් වලත් එක්ක තියෙනවා පොතක්. ආඩි මේ පොත ගන්නවා. ආඩි මේ පොත පෙරලගෙන යද්දි අන්තිමට තියෙනවා ටෙලිෆෝන් නම්බර් එකක්. ඒක ඇවිල්ලා අර කට්ටන්ඩියා ඩායි කියන කාන්තාවගේ ටෙලිෆෝන් නම්බර් එක. ආඩි ටක් ගාලා ගිහිල්ලා මේකට කෝල් එකක් ගන්නවා. මට
ඩායිට කතා කරන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා ආඩි මේ කට්ටන්ඩේ හොයාගෙන යාගේ ගෙදර ඇවිල්ලා ඉන්නවා එදා රෑම. ආඩි අඳුන්ලා දෙනවා මෙතන ඉන්න කාන්තාවකට යා ගැන. ආඩි විස්තර කියාගෙන යද්දී යා කියනවා යාගේ තාත්තගේ නම සුසෙප්ටෝගේ නම. එතකොට මෙතන ඉන්නපු කාන්තාවගේ මුහුණ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඊට පස්සේ මේ කාන්තාව කියන්නේ මගේ අම්මා ඔයාගේ තාත්තට උදව් කරා. ඒ උදව් කරපු හේතුව නිසාම දැන් මගේ අම්මා එක්තැන් වෙලා ඉන්නවා කියලා. ඒ වගේම මේ කාන්තාව කියන්නේ මගේ අම්මා ඩායිට තවදුරටත් ඔයාගේ තාත්තව ආරක්ෂා කරගන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා කියලා. මොකද විචාක් ආපහු මන්තරය රිටර්න් කරලා හෝ මොකක් හරි හෝනියමක් එවලා තියෙනවා. ඒ කට්ටන්ඩිය මගේ අම්මට වඩා ගොඩාක් බලවත් කෙනෙක් කියලා තමයි කියන්නේ. ඒ නිසා ඒ ගුරුකම නිසා දැන් මගේ අම්මත් අසනීප වෙලා ඉන්නවා කියලා කියනවා. ඒගොල්ලෝ දකුණු පළාතෙන් ඉන්න කට්ටිය කියලා තමයි කියන්නේ. ඒ වගේම මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන මේ අඳුරු බලය මායාව සගරෝ පීටු කියන මන්ත්‍ර ගණයට අයත් එකක් කියලා කියනවා. ඒක ගොඩාක් බලවත් මට්ටමේ අමුතුම විදිහේ මන්තරයක් කියලා තමයි කියන්නේ. ඒ වගේ දෙයක් කරනවා නම් ආත්මයම කැප කරලා ආත්මයම පූජා කරලා කරන්න ඕන එකක් කියලා කියනවා. ඒ වගේ පූජාවක් කරන මිනිස්යාගේ ආත්මය යක්ෂයාට පූජා කරන නිසා මේ වගේ දේවල් කරන්නේ ගොඩක් වේදනාවෙන් ඉන්න ලොකු පරිගැනීමක් හිතේ තියෙන කෙනෙක් කියලා කියනවා. මේ වගේ එකක් එවන්න ඕන නම් මෙච්චර බලගතු එකක් කරන්න ඕන නම් අමුතු විදිහේ රිචුවල්ස් ගොඩාක් තියෙනවා කියලා කියනවා. ඒ වගේ මේවා ගොඩාක් දිගයි කියලා කියනවා. ඒක 7 පාරක් කරන්න ඕනේ කියලා කියනවා. රටේ තියෙන එක එක කොන්වල තියෙන මුහුදු සීමාවල ඉඳලා. ඒක කරන්නේ ලෝකේ තියෙන ගොඩක් දරුණු බලවේගයක් බන්ධනය කරගන්න කියලා කියනවා. ඒ විදිහට පලිගන්න එවන්න. හරියට මුහුදු හදටම ප්‍රධානියෙක්ව සමන් කරගන්නවා බලවත් කෙනෙක්ව බන්ධනය කරගන්නවා වගේ වැඩක් කියලා කියන එක ඕගොල්ලන්ට පලිගන්න එවන්න. ඒ වගේම එයාට ඕන මුහුදක් තරණය කරලා එන්න පුළුවන් කියලා කියනවා ඕන කෙනෙක්ගෙන් පලිගන්න. ඒ අමුතු බලවේගයේ අඳුරු බලවේගයේ නම ස්වාංගී කියලා තමයි කියන්නේ. ආඩි ආපහු ටක් ගාලා එනවා එයාගේ මාමා සාඩිව හම්බෙන්න. ඇවිල්ලා ඔයා මොන හරි දන්නවද කියලා සෙගෝරෝ පීටු කියන මන්තර ගුරුකම් ගැන. සාඩි කියනවා එයා ඒක දන්නේ නැහැ කියලා. මෙහෙම කතා කරගෙද්දි මේගොල්ලන්ට පේනවා කළු පාට කපුට ගොඩක් මේ රෑ ඒගොල්ලොන්ගේ පැත්තෙන් පියාඹගෙන යනවා ආඩිලාගේ ගෙවල් පැත්තට. මේ දෙන්නට තේරෙනවා මොකක් හරි අවුලක් කියලා. ටක් ගාලා ඒගොල්ලෝ වාහනේ නැගලා ගිය පැත්තට වේගෙන් යනවා. මේ වෙද්දි ගෙදර අම්මා ටිකක් අමාරුවෙන් ඇලවෙලා ඉන්නවා. අම්මා නැකිලා කියනවා එයාගේ දුවට ගිහිල්ලා එයාට උණු තේ එකක් හදන් එන්න කියලා. ඊට පස්සේ දුව පිටත් වෙලා යනවා අම්මට තේ එකක් හදන් එන්න. මේ වෙද්දී අපිට පේනවා ජනේලෙ ළඟ වාඩි වෙලා ඉන්නවා කළු පාට කපුටෙක්. නංගි කුස්සියට වෙලා තේ එක හදද්දී අඳුරු ඡායාවක් වගේ එකක් ඒගොල්ල අම්මගේ ඇඟට ඇතුල් වෙනවා. අම්මා අමාරුවෙන් නැගිටිනවා අම්මගේ බඩරි දෙන්න අරගෙන. අම්මා කෑ ගහන වෙලා දුව ටක් ගාලා දුවගෙන එනවා අම්මට මොකද කියලා බලන්න. දුව දකිනවා අම්මගේ බඩ නිකන් පිම්බිලා කියලා හිතා ගන්න බැරි විදිහට. වගේම අම්මගේ කකුල් දෙක මැද්දෙන් ලේ ගලාගෙන ඇවිල්ලා එකපාරම එළියට වැටෙනවා හිස් කබලක් වගේ ඇට කට්ටක්. දෙකම එකපාරම අම්මගේ බඩ පලාගෙන එළියට එනවා කම්බියක්. මේ කම්බිය පැටලිලා මානිගේ බඩේ තියෙන බඩ වැලවල් අනම් මනම් ඔක්කොම එළියට එනවා. මේ වෙලාවේ දුව සීෆා බලාගෙන ඉන්නවා මොකක්ද මේ අම්මට වෙන්නේ කියලා යාට හිතා ගන්න බෑ මේ වෙන දේ ගැන. මේ මොහොතේම ආඩිත් වාහනේ ඇවිල්ලා ගේ ළඟ නතර කරනවා. ආඩි මාමත් එක්ක ඉක්මනට ගේ ඇතුළට දුවගෙන යද්දී නංගි වැටිලා අඬන ඉන්නවා. අම්මට වෙලා තියෙන දේ ආඩිට හිතා ගන්නවත් බෑ. ආඩි ගිහිල්ලා බලනවා අම්මට මොකද වෙලා තියෙන්නේ කියලා. අම්මට තාමත් පණ තියෙනවා. චුට්ට වෙලාවක් යද්දී අම්මගේ ජීවිතේ නැති වෙනවා. මේ අතරතුර සොසෙප්ටෝ ඇඳට වෙලා එයාට මේ කෑ ගහන අඬන දේවල් ඔක්කොම ඇහෙනවා. ඒ වහගෙන එයා වේදනාවෙන් ඉන්නේ. හැබැයි එයාට කරගන්න දෙයක් නැහැ. එයාගේ ආදරණීය බිරිඳ එයාගේ දරුවෝ දුක් විඳින එකට. ඊළඟ දවසේ මානිගෙත් අවසන් කටයුතු සිද්ධ කරනවා. එදා රෑම රොස්ටම් එනවා ගෙදරට ඇවිල්ලා කියනවා මම හොයාගත්තා කියලා එක එක හෝඩුවාවල් ටිකක් මේ මන්තර ගුරුකම් මොගලන්ට ඇවිල්ලා තියෙන මේ බලවේගය නවත්තන්න පුළුවන් ක්‍රමයක්. රොස්ටම් කියනවා මේ ශාපය කඩන්න ක්‍රමයක් තියෙනවා කියලා. ඒකට ඒගොල්ලෝ රුවාත් කියලා එකක් පර්ෆෝම් කරන්න ඕනි කියලා කියනවා. ඒක ඇවිල්ලා පිරිසිදු කිරීමේ රිචුවල් එකක්. වගේම ඒකට අවශ්‍ය වෙනවා කියලා කියනවා මේ මන්තර ගුරුකම කරද්දී මේ හෝනියම කරන්න කරපු ගුරුකම් කරද්දී අර මුහුද ළඟ කරපු තැන් 7ෙම ඒ තැන්වලම තියෙන මුහුදෙන් වතුර. කියන්නේ මේගොල්ලන්ට රටේ එක එක කෙරවලවල් වලට යන්න වෙනවා මේ වතුර අරන් එන්න මේ රිචුවල් කරපු තැන් හොයාගෙන. ඒ හැමතැනම ගිහිල්ලා ඒ හැමතැනින්ම වතුර අරන් ඇවිල්ලා සොසෙප්ටෝ පිරිසිදු කරන්න ඕනේ කියලා කියනවා මේ මන්තරේ බලය බිඳින්න ඕන නම්. වගේම මේක කරන්න තව දවස් 5යි තියෙනවා කියලා කියන්නේ ඒකත් 8ට කලින් කරන්න ඕනේ කියලා කියනවා. රෑ 8න් පස්සේ කරලා වැඩක් නැහැ කියලා කියනවා. ඒ වගේම රස්ටම් කියනවා මට රිචුවල් එකට ලැහැස්ති වෙන්න සාඩිගේ උදව්ව ඕනි කියලා. ඒ වගේම ආඩිට කියනවා මට ඔයාගේ 3 වෙනි හැ සම්පූර්ණයෙන් විවෘත කරගන්න ආයෙත් උදව් කරන්න පුළුවන් කියලා. ඒ වගේම රස්ටම් කියනවා මේ බීච් තියෙන තැන්වලට යද්දි වතුර ගන්න යද්දි ඔයාට තව කෙනෙක්ගේ උදව් ඕන වෙනවා කියලා. එයාටත් 6th sense එක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් 3 වෙනි හැ විවර වෙලා තියෙන්න ඕනේ කියලා. මොකද මේ හැම තැනකම හැම පොයින්ට් එකකම හැම බීච් එකක මේ තැන්වල මේ ගුරුකම කරපු තැන්වල ඒගොල්ලෝ ආරක්ෂාවට තවත් කට්ටියව බන්දලා ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. එක එක අමුතු විදිහේ යක්ෂයෝ සහ එක එක අඳුරු බලවේග. කොහොම හරි බලවේග ඕගොල්ලන්ට ඇටැක් කරන්න හැදුවොත් ඒගොල්ලෝ ඕගොල්ලන්ට මොන හරි කරන්න හැදුවොත් ඔයත් එක්ක යන අනිත් කෙනාටත් ඒවා පේන නිසා ඕගොල්ලන්ට ඉක්මනට ගැලවිලා එන්න
පුළුවන් කියලා රස්ටම් කියනවා. මේ කතාව අහගෙන ඉඳලා පුංචි දෙයටත් බය වෙන සීෆා කියනවා මම එකඟ වෙන්නම් කියලා මගේ තුන්වෙනි හැ විවෘත කරන්න කියලා. රස්ටම් මේ වෙලාව අහනවා සීෆාට ඔය ඇත්තට මේකට කැමතිද කියලා. මොකද ඕපන් කරාට පස්සේ ඒක ආපහු වහන්න බෑ කියලා කියනවා. සීෆා කියනවා මම එකඟයි කියලා මට මේක කොහොම හරි නවත්තන්න ඕනේ කියලා. ඊට පස්සේ රස්ටම් අයියාවයි නංගිවයි තියාගෙන රිචුවල් එකක් කරනවා. ආඩිගේ තුන්වෙනි හැ අවතාර අනම්මනම් පේන එක බලවත් කරන්න. ඒ වගේම සීෆාගේ තුන්වෙනි හැ විවෘත කරන්න. ඊට පස්සේ මේ රිචුවල් එක ඉවර වෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ අයියයි නංගි යනවා වාහනේ නැගලා රටේ එක එක කෙරවලවල් වලට මේ මුහුදු වලින් වතුර අරන් එන්න. ඊළඟ දවසේ අයියයි නංගි යනවා මැප් එකක් එහෙම බලාගෙන එක තැනක් හොයාගෙන. මේ අතරතුර ගෙදරදී සාඩි දකින්නවා කපුටෙක් ඇවිල්ලා වාඩි වෙලා බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ ජනේලයක් උඩට වෙලා. අනිත් පැත්තෙන් රස්ටම් එයාට අවශ්‍ය දේවල් ඔක්කොම ගෙනල්ලා රිචුවල් එක පටන් අරගෙන තියෙනවා අරගොල්ලෝ ගිහිල්ලා එනකන් පූජාව කරගෙන යන්න. ආඩි සීෆයි ලොකු ගමනකට පස්සේ මුහුදක් අයිනකට එනවා ටිකක් අඳුරු පාරකින් කැලෑ පාරකින් ගිහිල්ලා. මේගොල්ලෝ ආවට පස්සේ දකින්නවා මෙතන තියෙනවා කුටියක් වගේ එකක්. ඒගොල්ලෝ තේරුම් ගන්නවා විචාග්ගේ ගුරුකම කරලා තියෙන්නේ මෙතන කියලා මේ මුහුද ළඟ කරපු එක. සීෆා ගිහිල්ලා මේක ඇතුලේ පත්තු වේවි තිබුණ ඉටිපන්දම නිවලා දානවා. ආඩි ලණුවක් ගැට ගහලා භාජනයක් දාලා මෙතන වතුර එකතු කරනවා. ඒගොල්ලෝ හිමීට හැරිලා ආපහු පිටත් වෙන්න හදද්දි මෙතෙන් දෙනවා මිනිස්සෙක් ටිකක් අමුතු කෙනෙක්. එයා තමයි මෙතන ආරක්ෂා කරන අර බන්ධනය කරලා තියෙන අඳුරු බලවේගය. මේ වෙලාවේ සීෆයි ආඩි ටක් ගාලා මෙතනින් දුවන්න ගන්නවා. මේගොල්ලෝ හිමීට හැරිලා බලනවා මේ අමුතු පුද්ගලයා දිහා. ඒ වෙලාවේ තමයි යාගේ සැබෑ ස්වරූපය මේගොල්ලෝ දකින්නේ. මේගොල්ලෝ ටක් ගාලා වාහනේට ගිහලා පිටත් වෙන්න හදද්දිත් මේ අඳුරු බලවේගය ඒගොල්ලෝ ළඟට ඇවිල්ලා ඒගොල්ලන්ට එක එක විදියට බාධා කරන්න ගන්නවා. එලා සීෆා කියන්නේ ටක් ගාලා පිටත් වෙන්න කියලා ආඩි වාහනේ ස්ටාර්ට් කරගෙන මෙතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ දෙවනි තැනට එනවා. මෙතනත් අර විදියටම පූජාව කරපු තැනක් තියෙනවා. සීෆා ගිහිල්ලා ඉටිපන්දන් නිවීමට පස්සේ අයිය එකතු කරගන්නවා ගිහිල්ලා මෙතන මුහුද තැනනුත් වතුර ටික. ඒගොල්ලෝ මෙතනින් පිටත් වෙලා යද්දී තවත් අඳුරු බලවේගයක් යක්ෂයෙක් වගේ කෙනෙක් ඇවිල්ලා මේගොල්ලන්ට කරදර කරන්න බාධා කරන්න හදනවා. මෙතෙන් ඉක්මනට මේක මගහැරලා මෙතනින් පැනලා යනවා. මේ වෙද්දී තාමත් රස්ටම් එයාගේ යාඥාව කරන ගමන් ඉන්නේ ඒගොල්ලන්ගේ ගෙදරට වෙලා. තුන්වෙනි තැනටත් ගිහිල්ලා ආඩි සීෆයි වතුර එකතු කරනවා. සීෆා ගිහිල්ලා මෙතන තියෙන පහනත් නිවලා දානවා. සීෆා දකිනවා මෙතෙන් දෙනවා ටිකක් වයසක අමුතු කාන්තාවක් වගේ තවත් අවතාරයක් පාවීගෙන. සීෆා ටක් ගාලා කතා කරනවා එයාගේ අයියට අයියයි නංගි ආපහු දුවනවා මෙතනින් බේරිලා. ආපහු දෙවෙනි දවසේ දැන් පටන් ගන්නේ හතරවෙනි තැනට යනවා අයියයි නංගි. මෙතන මේගොල්ලන්ට අద్భుත ආත්මයක් හම්බ වෙනවා. ඒගොල්ලෝ වේගෙන් දුවගෙන එනවා වතුර ටික එකතු කරගන්න. වතුර ටික එකතු කරගෙන මේ ආත්මෙනුත් බේරලා මේගොල්ලෝ ඉක්මනට පැනලා යනවා. ඊට පස්සේ රෑ වෙද්දී පස්වෙනි තැනට යනවා. එතනදිත් අద్భుත වෙනස්ම જાතිය තවත් අවතාරයක් එනවා මේගොල්ලන්ව බය කරන්න. හැබැයි එතනදිත් ඒගොල්ලෝ බේරලා පැන ගන්නවා. තුන්වෙනි දවසේ වෙද්දී මේගොල්ලෝ 6 වෙනි තැනටත් යනවා. මෙතන වතුර අරන් එද්දී ඔළුව නැති අద్భుත ආත්මයක් ඇවිල්ලා මේගොල්ලන්ව බය කරන්න හදනවා. කොහොම හරි මෙතනදිත් අයියයි නංගි එකතු වෙලා පැන ගන්නවා මේ අద్భుත අවතාරනුත් බේරිලා. අන්තිමට හතරවෙනි දවසේදී මේගොල්ලෝ 7 වෙනි තැනට එනවා. ආඩි යනවා වතුර ටිකක් ගන්න මුහුද ළඟට. එයා හිමීට ඇවිදගෙන එනවා වතුර ටික අරගෙන ඒ වෙලාව දකින්නවා අద్భుත අඩිසටහන් ටිකක් තියෙනවා වැල්ලේ. හැබැයි කවුද ඉන්නේ කියලා පේන්නේ නැහැ. අයියයි නංගි දුවගෙන යනවා මේ අමුතු බලවේගෙන් බේරෙන්න. ටිකක් දුර දුවද්දී එකපාරම වැලි යටින් අතක් ඇවිල්ලා ආඩි වල්ලලා බිම දානවා. ආඩි ගත්තු වතුර එක බින්දෙනවා. අමුතු අත් වර්ගයක් ඇවිල්ලා අයියවයි නංගිවයි දෙන්නවම අල්ල ගන්න හදනවා යන්න නොදී. හැබැයි එකපාරම මේ අත් ඔක්කොම අතුරු දහන් වෙලා යනවා. මෙලා මේගොල්ලෝ දකින්නවා මුහුද පැත්තෙන් නිකන් අශ්ව කරත්තයක් වගේ එකක් නවත්තලා තියෙනවා. වෙරළට ඇවිල්ලා ටිකක් අමුතු අద్భుත මිනිස්සු ඉන්න. මේලා මෙතෙන් දෙනවා ටිකක් අద్భుත අමුතු මිනිස්සෙක් වගේ කෙනෙක් මේගොල්ලන්ගේ පැත්තට. ඇවිල්ලා ආඩිට දෙනවා මේ වතුර අපේ රැජිනගෙන් ඔයාට තෑග්ගක් කියලා. මේක දුන්නට පස්සේ ආඩි මෙයාට ස්තුති කරනවා මොකක්ද මේ උනේ කියලා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අයියයි නංගි මේ මුහුදු හතෙන්ම ගත්තු වතුර හත අරගෙන ඉක්මනට යනවා ඒගොල්ලන්ගේ තාත්තව සුව කරගන්න. දැන් වෙලාව 8ට ළඟයි 5 වෙනි දවසේ. අෂ්ටමුයි සාඩි තාත්තා ළඟට වෙලා ඉන්නවා. මේගොල්ලන් ටිකක් අමුතු ශබ්දයක් ඇහෙනවා. ඒගොල්ලෝ එළියට එනවා මොකක්ද කියලා බලන්න. රස්ටම් කියනවා සාඩිට ඉක්මනට ගේ ඇතුළට යන්න මම ගිහිල්ලා බලලා එන්නම් කියලා. රස්ටම් යනවා එයා යාඥා කරගෙන හිටපු එයා පූජාව කරපු තැනට. එතෙන්ට ගිහිල්ලා එයා ආපහු යාඥා කරන්න පූජාව කරන්න පටන් ගන්නවා. එලා ටිකක් අමුතු ශබ්ද එනවා කරන්ට් එක යනවා. සාඩි රස්ටම්යි ටිකක් බය වෙන්න ගන්නවා. මේලා රස්ටම්ට එළියෙද්දී ඇහෙනවා ටිකක් අමුතු ගොරවන ශබ්දයක්. ඒ වගේම ටිකක් බර අඩි තියලා ඇවිදගෙන එනවා වගේ ශබ්දයක්. මේ වෙලාවේ රස්ටම් බලාගෙන ඉද්දී අద్భుත යක්ෂ අතක් එළියට එනවා. ටිකකට පස්සේ මේගොල්ලෝ මේ කියපු බලවත් යක්ෂයා එයාගේ සැබෑ ස්වරූපයෙන් එනවා මේ කට්ටියව ඉවරයක් කරලා දාන්න. රස්ටම් ටක් ගාලා යාඥා කරන එක වේගවත් කරලා ඒක වැඩි කරනවා. හැබැයි යක්ෂයා කරන්නේ රස්ටම්ගේ අතල්ලා කඩලා දාන එක. ඊළඟට රස්ටම්ගේ ඔළුව අල්ලගෙන ඒක අඹරනවා. ඊට පස්සේ තද කරනවා ඔළුව කුඩු වෙලා යන්න. මේ ශබ්ද ඔක්කොම ඇහෙන නිසා සාඩි හිමීට එළියට එනවා මොකක්ද වෙන්නේ කියලා බලන්න. සාඩි දකිනවා රස්ටම්ගේ හිස නැති
මල සිරුර. සාඩි හොඳටම බය වෙලා වටපිට බල බල ගේ ඇතුළට දුවනවා. මේ වෙලාවේ යක්ෂයා එනවා සාඩිගේ පිටිපස්සෙන්. ඊට පස්සේ මේ බලවේගය සාඩිගේ බෙල්ලෙන් අල්ලලා උස්සලා ගන්නවා. ඊළඟට මෙයාගේ අතක් දානවා සාඩිගේ පපුව ඇතුළට දාලා එයාගේ හදවත ගලවලා ගන්නවා. ඊළඟට සාඩිගේ සිරුර විසික් කරලා දාලා මේ හදවත ආහාරයට ගන්නවා මේ අద్භූත යක්ෂයා. ටිකලකට පස්සේ කරන්ට් එක එනවා. මේ වෙද්දී සයිෆයි ආඩි ගෙදරට ලං වෙලා ඉන්නේ. මේ දෙන්න ගෙදරට ඇතුළේදී දකිනවා අංකල්ටයි ඒගොල්ලන්ගේ පූජකවරයා රස්ටම්ටයි වෙලා තියෙන දේ. ආඩි කරන්නේ ටක් ගාලා අර ගෙනාපු වතුර ටිකත් එක්ක ඉක්මනට යනවා තාත්තා ඉන්න කාමරය ඇතුළට. එයා ගෙනාපු වතුර බෝතල් වලින් එක එකකින් පටන් ගන්නවා තාත්තව පිරිසිදු කිරීමේ රිචුවල් එක. ආඩි කතා කරනවා සීෆට එන්න කියලා උදව් කරන්න. මේ දෙන්න එකතු වෙලා ටක් ගාලා රස්ටම් කියලා දුන්න විදියට රිචුවල් එක කරගෙන යනවා. මේ මෙද්දී එකපාරම ගෙදර දොරවල් ටික තදින් වැහෙනවා. ඒත් එක්කම කරන්ට් එකත් යනවා. ආඩි කියනවා සයිෆට ඇතුළට වෙලා වැඩේ කරන්න කියලා. ආඩි ටක් ගාලා යන්නේ ටෝච් එකක් අරන් එන්න. ආඩි ටක් ගාලා ටෝච් එක හොයාගෙන හිමීට හැරෙද්දී ආඩිගේ අත වදිනවා අර ඇවිල්ලා එන යක්ෂයාගේ කකුලේ. ආඩි හිමීට උඩ බලද්දී මේ යක්ෂයා පයින් එකක් ගහනවා ආඩි උඩින් විසික් වෙලා යන්න. සයිෆ ටක් ගාලා එනවා ආඩිට මොකක්ද උනේ කියලා බලන්න. සයිෆ දකින්නවා මේ ඇවිල්ලා එන යක්ෂයාව. සයිෆ බය වෙලා පිටිපස්සට පයින්නවා. මේ යක්ෂයා හිමීට එනවා මේගොල්ලන්ගේ පැත්තට. ආඩි කියනවා සයිෆට ගිහිල්ලා තාත්තගේ පිරිසිදු කිරීමේ රිචුවල් එක ඉක්මනට ඉවර කරන්න කියලා. ආඩි උත්සාහ කරනවා යක්ෂයාව තාත්තා ඉන්න කාමරයට යන්න නොදී එයාගේ පැත්තට කෑ ගහලා ගෙන්න ගන්න. සයිෆ දිගටම පිරිසිදු කිරීම එක කරගෙන යද්දී යක්ෂයා ආඩිගේ පැත්තට එන්නේ එයා යනවා සයිෆ ඉන්න පැත්තට. සයිෆගේ උරසෙන් අල්ලලා පිටිපස්සට විසික් කරලා දානවා. එලා සයිෆ වැටලා ඉන්නවා එයාගේ පැත්තට මේ යක්ෂයා එද්දී සයිෆ කෑ ගහලා කියනවා අයියට රිචුවල් එක ඉවර කරන්න කියලා. ආඩි ළඟට ගිහිල්ලා රිචුවල් එක කරගෙන යද්දී අපිට පේනවා යක්ෂයා දුර්වල වෙනවා කියලා එයාගේ ඇඟෙන් දුම් දානවා කියලා. කොහොම හරි මේ වැඩේ ඉවර කරොත් යක්ෂයාව පරාද කරන්න පුළුවන්. හැබැයි යක්ෂයාට හොඳටම තරහ යනවා මේකත් එක්ක යක්ෂයා යනවා ආඩිගේ පැත්තට ආඩිට ඇටැක් කරන්න. මේකත් එක්ක ආඩිය විසික් වෙලා යනවා. ටික වෙලාවකට පස්සේ මේ යක්ෂයා ඇදලා ගන්නවා සුසෙප්ටෝ එහාට. ආඩි අන්තිම වතුර බෝතලත් අරගෙන යනවා තාත්තව අරන් ගිය පැත්තට. මේ වෙලාවේ ආඩිට ලං වෙන්න බෑ යක්ෂයා තාත්තව අල්ලන් ඉන්නේ. එයින් ආඩි කරන්නේ වතුර බෝතලේ විසික් කරනවා එහා පැත්තේ තියෙන බිත්තියට වැදිලා ඒ වතුර තාත්තගේ පැත්තට විසික් වෙන විදිහට. ඒකත් එක්ක අන්තිම වතුර ටික තාත්තගේ මුහුණට වැටුනහම රිචුවල් එක ඉවර වෙනවා. 7 තැනකින් ගෙන ආපු වතුර වලින් තාත්තව පිරිසිදු කරලා ඉවර වෙනවා. මේක ඉවර වුණත් එක්කම යක්ෂයාව සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා, දැවිලා අළු වෙලා යනවා. ඒකත් එක්කම ආපහු ගෙදර කරන්ට් එක එනවා. ටිකක් ගාලා තාත්තා ළඟට දුවගෙන එනවා. සයිෆත් අමාරුවෙන් එනවා තාත්තා ළඟට. චුට්ට වෙලා මේගොල්ලෝ කතා කරාට පස්සේ තාත්තට සිහිය එනවා. සිහිය ආපු ගමන් තාත්තා කරන්නේ යාගේ දුවගෙනුයි පුතාගෙනුයි සමාවිල්ලන එක උණ හැමදේටම. ඊළඟට අපිට පෙන්නවා වචීක් ඉන්නවා මේ මන්තර ගුරුකම් කරලා මේගොල්ලන්ට හානි කරන්න හිතපු කෙනා. එයාට තේරෙනවා එයාගේ කර්ඩ් එකේ පිටිපස්සේ හෙවණැල්ලක් වගේ තියෙනවා කියලා. පාරම ලයිට් ඔෆ් වෙනවා. එයා යනවා එයාගේ පූජාව තිබුණ තැනට. එතෙන්ට ගියාට පස්සේ එයා දකිනවා එතන තිබුණ පහන නිකම්ම නිවිලා යනවා. වාචිට තේරෙනවා ලොකු අවුලක් වුණා කියලා. එයා ඉක්මනට යනවා. එයාට මේ මන්තර ගුරුකම් වලට උදව් කරපු බලවත් මන්තර කාන්තාවව හම්බෙන්න. එයා ටක් ගාලා දොර අරපු ගමන් වචික් කියන්නේ එයාගේ ඉටිපන්දම නිවුණා කියලා. ඇවිල්ලා අහනවා සුවන්ගි යාගේ වැඩේ කරාද කියලා. මේලා මේ මන්තර ගුරුකම් කරපු දරුණු කට්ටනි කාන්තාව කියන්නේ මම අපේ ආරක්ෂාවට තැලිස්මන් එකක් හදා ඉන්නේ කියලා. ඒ වගේම මන්තර ගුරුකම් කරලා හෝනියමක් යවපු කවුරු හරි ඉන්නවා නම් අනිත් පැත්තෙන් මොකක් හෝ දෙයක් නිසා ඒ හෝනියම කම්ප්ලීට් කරගන්න බැරි වුණොත් ඒ යවන යක්ෂයා ඒක යවපු කට්ටියව හොයාගෙන එනවා කියලා. පාරම මේ මන්තරකාරීගේ ගෙදර තිබුණු ඉටිපන්දන් ටික ඔක්කොම නිවිලා යනවා. ඒ වෙලාවේ 아무තු ගොරවන ශබ්දයක් එක්ක මේගොල්ලෝ දකිනවා එහා පැත්තෙන් අර අතනින් පරාදලා ආපු යක්ෂයා මෙතන ආපහු ජීවමාන විදිහට මතුවෙනවා. ඊට පස්සේ මේ යක්ෂයා ඉමීට මේ මන්තර ගුරුකම් කරපු කාන්තාව පැත්තට එනවා. මෙයා බය වෙලා කෑ ගහද්දී මේ කාන්තාව යක්ෂයා අල්ලලා අරගෙන දෙකට කඩලා විසික් කරනවා. ඊට වාචික් මෙතනින් පැනලා යන හදද්දී යක්ෂයා අනිත් පැත්තෙන් ඇල්ල එයාව අල්ලගෙන එයාවත් ගිලලා ආහාරයට ගන්නවා. ඊළඟට අපිට පේනවා සුසුප්ටෝ ඇවිල්ලා ඉන්නවා. අර යාට උදව් කරපු යාගේ බිස්නස් එක සාර්ථක කරගන්න උදව් කරපු ඩායි කියන කට්ටණි කාන්තාව හම්බෙන්න දැන් එයා සුව වෙලා එයා වාඩි වෙලා ඉන්නවා. දැන් සුසුප්ටෝටත් හොඳයි එයාට උදව් කරපු ගුරුකම් කරපු මන්තර කාන්තාව ඩායිටත් හොඳයි. ඩායි මේ වෙලාවේ කියනවා ඒගොල්ලන්ට බාධා කරන්න ආපු දරුණු බලවේගය දැන් මේ මුහුදු හතෙන් මෙයාට ගිහිල්ලා ඉන්නේ කියලා. ආඩි කියනවා විචක්ගේ මන්තර ගුරුකම් දැන් ඉවරයි කියලා. වගේම ආඩි කියනවා ඔයා කඩේට කරලා තියෙන ගුරුකම් මන්තරත් නවත්තලා දාන්න කියලා. සෙසට්ටෝ මේ වෙලාවේ පුතාගෙනුයි දුවගෙනුයි සමාවිල්ලනවා කවදාවත් මේ වගේ දේවල් ආයෙ කරන්නේ නැහැ පාවිච්චි කරන්නේ නැහැ කියලා. පස්සේ සෙසට්ටෝ යනවා අර ගුරුකම් කරපු කාන්තාව ඩායි එක්ක යාගේ ඔෆිස් එකේ අර තියෙන කළු පාට කබඩ් එක ළඟට. ඊට පස්සේ ඩායි ගිහිල්ලා පූජාවක් කරලා කියනවා දැන් ඔයාගේ කාර්යය මෙතන ඉවරයි එන්න මාත් එක්ක ආපහු ගෙදර යමු කියලා. එහෙම කියපු ගමන් මෙතන පත්තුවේ තියෙන පහන නිවෙනවා. ඊපස්සේ ඩායි පිටත් වෙලා යනවා. තාත්තත් ඔෆිස් එක වහගෙන පිටත් වෙනවා. මෙතනින් මේ අපූර්ව අමුතු කතාව ඉවර වෙනවා. තමන්ගේ සාර්ථකත්වයට තමන්ගේ මහන්සිය විතරක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. අමුතු දේවල් කරන්න යන්නේ නැතුව. මොකද කාටවත් ඊර්ෂ්‍යාවට කාගේවත් දේවල් පරාද කරන්න දේවල් කරොත් තමන්ටත් අමුතු දේවල් වෙන්න පුළුවන්. ගෙන් එන්නම් ජය වේවා.